15 හැවිරිදි සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හොරණ මොරගහහේන ඔලබඩුවාව ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සිසුවාගේ පන්තිභාර ගුරුවරිය වන 42 හැවිරිදි තිදරුමවක්. සිසුවාගේ මව්පියන් විදේශගතව සිටින බැවින් ඔහු පුංචි අම්මා ළඟ හැදී වැඩි ඇති අතර පසුගිය 5 වෙනිදා පුංචි අම්මා නිවසේ නොමැති අවස්ථාවක ගුරුවරිය සිසුවා සොයා නිවසට පැමිණ තිබෙනවා. පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී ගුරුවරිය සිසුවා සමග සාලේ සැටියේ වාඩි වී ඔහුගේ මුහුණ සිමින අයුරු දැක තිබෙනවා. නමුත් ඒ බව නොදැක්කාසේ ගොස් ඇය සිසුවාගේ මව්පියන්ට දුරකථන ඇමතුමක් ලබා දී දැනුවත් කර තිබෙනවා. පසුව සිසුවාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පුංචි අම්මා දැක ඇත්තේ ලිංගික ආශාවන් ඇතිවන ආකාරයේ කෙටිපණිවුඩ ගුරුවරිය විසින් සිසුවාට යොමු කර ඇති බවයි. දින කිහිපයක් තුළදී සිසුවාගේ මව මෙරටට පැමිණ විදුහල්පතිවරයාට පැමිණිලි කළද ඔහු ඊට අවශ්‍ය පියවර නොගැනීම නිසා මොරගහහේන පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව චෝදනාලත් ගුරුවරිය අද පොලිසියට කැඳවා තිබූ අතර සිසුවා ලිංගික අපයෝජනයට ලක් කළ බවට පිළිගනිමින් ඇය එහිදී ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ අනුව ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ගුරුවරිය හොරණ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.